ආයිබෝවන් අද අපි කතා කරමුද මේ අර ආහාර දිරවීමේ අපහසුතා තියෙන අයට විශේෂයෙන් බඩපිපෙනවා වගේ IBS වගේ තත්ත්වයන් තියෙනවනේ. ඔව් ඒක දැන් සුලභ ප්‍රශ්නයක් වෙලා. ඒකනේ. ඉතින් ඒ වගේ අයට ආමාශය ආන්ත්‍ර විශේෂඥ වෛද්‍යවරයෙක් ඩොක්ටර් සෙත් කියලා YouTube channel එකක් තියෙනවා. එතුමා නිර්දේශ කරපු සරල කෙටි කෑම ටිකක් ගැන බලන්නයි යන්නේ. හොඳයි බලමු මොනවද ඒ කියලා. මේවා හරිම සරල දේවල්. ඉතින් බලමු මේවා ඇත්තටම වැඩ කරනවද අර කියන විද්‍යාව මොකක්ද කියලා පොඩ්ඩක් ගැඹුරින් කතා කරමු. හොඳයි. හරි. එහෙනම් පළවෙනි එක. පොතු අයින් කරලා හොඳටම තඹපු කැරට්. මේක බඩට හරිම සෞම්‍යයිලු. ඔව් ඒකේ තියෙන විශේෂත්වය තමයි අර ද්‍රව්‍ය තන්තු කැරට් තම්බනකොට මේ ද්‍රව්‍ය තන්තු ප්‍රමාණය වැඩි. ආහා. මේවා වතුරත් එක්ක එකතු වෙලා ජෙල් එකක් වගේ වෙනවා. ඉතින් ආහාර බඩවැල් දිගේ යන වේගය ටිකක් පාලනය වෙනවා. ඒ කියන්නේ හෙමින් යනවා. ඔව් ටිකක් හෙමින්. ඒක අර IBS වගේ තියෙනකොට හරි වැදගත්. ඒ වේගවත් ගමන තමයි සමහර වෙලාවට ප්‍රශ්න ඇති කරන්නේ. තේරුණා. ඒ කියන්නේ අර ජෙල් එක තමයි එතන වැදගත් වෙන්නේ. හරිම රසවත් එක. හරි. එතකොට අනිත් එක දෙවෙනි නිර්දේශයේ තිබ්බේ පිපිනිය පෙති ටිකකුයි අර මොනවද වට්ටක් කායට ටිකකුයි නේද? ඔව් පිපිනියවල තියෙනවනේ ඉතින් වතුර සිරුරට ජලය ලැබෙනවා. ඒක හොඳයි. ඊටතොට වැදගත් දේ තමයි පිපිනිය කියන්නේ අඩු FODMP එකක්. FODMP එක ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද? මේකනේ FODMP කියන්නේ සමහර අයට දිරවන්න අමාරු ඉක්මනට පැසෙන කාබෝහයිඩ්‍රේට් වර්ගයක්. ඉතින් බඩ පිපීම වේදනාව වගේ දේවල් එන්න පුළුවන් මේවෙන්. පිපිනියවල ඒක අඩුයි. හරි. එතකොට වට්ටක් කායට. වට්ටක් කායට වල තියෙන මැග්නීසියම්. මැග්නීසියම් වලින් බඩවැල් වල තියෙන මාංශ පේශි අනවශ්‍ය විදිහට හැකිලෙන එක, අර ගැස්ම වගේ එන එක, ඒක අඩු කරන්න උදව් වෙනවා. ඒ කියන්නේ අර කැක්කුම වගේ එන එකට. ඔව්, මේ වේදනාවට කැක්කුමට සහනයක් වෙන්න පුළුවන්. FODMP හරිම වැදගත් වචනයක් වගේ මේ කතාවේදී. එතකොට අර ඊළඟ එක තුන්වෙනි එක ඒකත් මේකට සම්බන්ධයි වගේ. හොඳට මේ ඉදිලා නැති ටිකක් කොළු පාට ගතිය තියෙන කෙසෙල් ගෙඩියක්. හරියටම හරි. අයියේ ඉදුණු ගතිය මෙච්චර බලපාන්නේ හොඳට ඉදුණු කෙසෙල් හොඳ නැද්ද? මේමයි. කෙසෙල් ගෙඩියක් හොඳටම ඉදනකොට ඒක තියෙන සමහර සීනි වර්ග විශේෂයෙන් අර ෆ්‍රක්ටෝස් වගේ ඒවා FODMAP ගණයට වැටෙනවා. ඒ කියන්නේ FODMAP මට්ටම ඉහළ යනවා. ආහා. ඉතින් IBS තියෙන කෙනෙක්ට මේ හොඳට ඉදුණු කෙසෙල් ගෙඩියක් කෑවම අර ලක්ෂණ බඩ පිපීම වගේ දේවල් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒකයි අර යන්තම් ඉදුණු ටිකක් කොළ පාට ගතිය තියෙනක නිර්දේශ කරන්නේ. හරිම පුදුමයි නේද? එකම පළතුර උනත් ඉදුණු ප්‍රමාණය අනුව බලපෑම වෙනස් වෙන හැටි. හරි. එහෙනම් හතරවෙනි එකට යමු. සීනි නැති ආමන්ඩ් යෝගට් එකකුයි බ්ලූබෙරි ටිකකුයි. ඔව්. මේකෙත් කාරණා කීපයක් තියෙනවා. එකක් ආමන්ඩ් යෝගට් කියන්නේ කිරි නිෂ්පාදනයක් නෙමෙයිනේ. ඔව් ඩේරි ෆ්‍රී. ඒ නිසා ලැක්ටෝස් අසාත්මිකතා. ඒ කියන්නේ කිරි දිරවන්න අමාරු අයට කිසිම ගැටලුවක් නෑ. අනික තමයි මේ වගේ යෝගට් වර්ගවල ගොඩක් වෙලාවට ප්‍රෝබයොටික්ස් තියෙනවා. ඒ කියන්නේ අර බඩවැල් වලට හිතකර බැක්ටීරියා. හොඳ බැක්ටීරියා නේද? ඔව් ඒවා බඩවැල් වල සෞඛ්‍යයට උදව් කරනවා. අනිත් එක බ්ලූබෙරි. බ්ලූබෙරි කියන්නේ ප්‍රතිඔක්සිකාරක වලින් පිරුණු පළතුරක්. ඒ කියන්නේ ඇඟට හොඳයි. ඔව් ශරීරයේ තියෙන අර ප්‍රදාහ තත්වයන් ඉදිමුම් වගේ දේවල් අඩු කරන්න මේ ප්‍රතිඔක්සිකාරක වලට පුරුවා. ඉතින් මේ සංයෝජනය කිරි නෑ ප්‍රෝබයොටික්ස් තියෙනවා ප්‍රතිඔක්සිකාරක තියෙනවා බඩවැල් වලට ගොඩක්ම හිතකරයි. එතකොට මේ හැම නිර්දේශයකින්ම අපි දකින්නේ ආහාරයක තියෙන අර නිශ්චිත ගුණාංග ඒ කියන්නේ තන්තු වර්ගය හරි FODMAP මට්ටම හරි මැග්නීසියම් වගේ පෝෂකයක් එහෙම නැත්නම් ප්‍රෝබයොටික්ස් ඒ වගේ දේවල් ගැන අවධානය දෙන එක කොච්චර වැදගත්ද කියන එක නේද? හරියටම මූලික අදහස ඕක තමයි. ආහාර දිරවීමේ පද්ධතියට පහසු ඒ වගේම බඩවැල් වල සෞඛ්‍යයට සහාය දෙන නිශ්චිත ගුණාංග තියෙන ආහාර තෝරගන්න එක. මේවා ඉතින් ડોક્ટર සෙතියගේ අර වීඩියෝ එකේ තිබ්බ නිර්දේශ. ඔව්. හැබැයි ඉතින් මතක තියාගන්න ඕනේ මේවා හැමෝටම එක විදිහටම හරියන්නේ නැහැ. කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. සමහර අයට මේවා කාලත් අපහසුතා එන්න පුළුවන්. ඒත් මේක හොඳ ආරම්භයක්. ඒක ඇත්ත. හැමෝගෙම ශාරීරිය වෙනස්නේ. ඉතින් අවසාන වශයෙන් පොඩි දෙයක් හිතන්න තියෙනවා. මේ නිර්දේශ කරපු කෙටි කෑම හතරෙන් එහාට ගිහින් හිතුවත් අපි සාමාන්‍යයෙන් කන කෑමවල තියෙන මේ වගේ නිශ්චිත ගුණාංග ගැන FODMAP ප්‍රමාණය, තන්තු වර්ග, සීනි, ප්‍රෝබයොටික්ස් වගේ දේවල් ගැන අපි දැනුවත් වෙන එක. ඒ දැනුවත් වීම අපිට උදව් වෙයිද තේරුම් ගන්න සමහර කෑම වර්ග අපිට අපහසුතා ඇති කරන්නේ ඇයි කියලා. සමහර විට ඒ දැනුමෙන් අපිට පුළුවන් වෙයි නේද? අපේ ආහාර රටාව ටිකක් සකස් කරගන්න. අනිවාර්යයෙන්ම. ඒක තමයි වැදගත්ම පීවර වෙන්නේ. Tamante මොනවද බලපාන්නේ, ඇයි බලපාන්නේ කියලා තේරුම් ගත්තම Tamante ගැළපෙන විදියට ආහාර තෝරගන්න ලොකු උදව්වක් වෙනවා. ඒක දිගු කාලීන සෞඛ්‍යයට ගොඩක් වැදගත්.